රයිට් යාළුවනේ එහෙනම් බලන්න අපි ලස්සන රයිස් එකක් හැදුවා. ඔයගොල්ලන්ට අවසානදී අවසන් වෙනකම් බලාගෙන යන්න කොහොමද මේ රයිස් එක හදන්නේ. ඔය චිකන් හරි එකක් ලස්සන චිලි පේස්ට් එකක් හදලා දෙනවා තුමාට අවසාන වෙනකම් බලාගෙන ඉන්නොත් මේ වීඩියෝ බලන්න මේකේ විශේෂ දේවල් තියෙනවා. විශේෂ අංග තියෙනවා. එතකොට මේකේ අපිට ගොඩක් ලොකු දේවල් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් අවසාන වෙනකම් බලාගෙන ගියහම මේ වීඩියෝ එක දකුණු කොරියාවෙන් අපි යාළුවෝ සෙට් එක එකතු වෙලා මේ රයිස් ගිහලා බලන්න ලස්සන රයිස් එකක් හදන හැටි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි ගිහලා බලමු. රයිට් යාළුවනේ එහෙනම් ඔයගොල්ලෝ මේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒකත් කරගෙන යන්න. ඔයාලා බලාගෙන යන්න. ගිහලා ඔයාලා හිත සැටිස්ෆයි හොඳයි නම් විනෝදෙම ලස්සන කරගෙන පොල්ලු ටික අහිංසක වැඩක් ලස්සන කරගෙන subscribe කරලා අපිට support එකක් දෙන්න. බාස්මති හාල් දානවා අපි මේ ආකාරයට වලකට දාලා මුලින්ම වල ලස්සන කරනවා. දාගෙන අපි මුලින්ම පිළිබිඹු කරගන්නවා. සාමාන්‍ය රයිස් එක රහස ගන්න මෙන්න මෙහෙමයි. බත් එක දැන් හොදලා තියෙන ඔක්කොම ඒකට අපි දානවා මස් ටික තම්බකට වතුර ටික. අන්න එතනින් තමයි රයිස් එකේ තියෙන විශේෂම රසය එන්නේ. ඔය බත් තම්බ වතුරනේ. ඒ අපේ ලොකු හැංගුවනේ. නෑ වතුර ආයේ බලන්න. ඔයා බලන්න. එතන තමයි මස් එකේ තියෙන මේක දාන්න ඕනේ ඔක්කොම රසය එන්නේ. අපේ කෑම එකේ රහස එන්න ඕන ඔතන තමයි මල්ලි මේ වතුර අතන එකට. බලන්න ලුණු දාන හැටි බලන්න. මං හිතන මූදල ලුණු දාලා තියෙන්නේ ජයන්ත තමයි. ආ යඩෝ මෙයාද? මෙයා කියනද කියන්නේ? දානේ නම් මොනිය බලම. ඒත් එක්ක පොල් තෙල් හරි බටර් වෙන්න පුළුවන් මාගරින් වෙන්න පුළුවන්. ඒ වගේ අපි තියෙන ඌට්ටක් දාගන්නවා. අපිට තියෙන්නේ මොනවද? තියෙන දේවල් වලින් මොනවාරි මාගරින් වේවා බටර් වේවා පොල් තෙල් වේවා කුකින් ඔයිල් වේවා මොන හරි බින්දුවක් අපි මික්ස් කරගන්නවා. බත් එකේ ඇට ඇරෙන්න නවත්ත ගන්නවා. මේ පැහැදිලි යාළුවනේ හරි. රයිස් එකට අපි කුකුල් පස් ටික බැද ගන්නවානේ. ඒක ගැඹුරු තලක බැද ගන්න එකක් නෙවෙයි. සාමාන්‍ය විදිහට අපි සම්බර තියෙන නිසා පානියට දාගෙන ඒක බැද ගන්න. නෝමල් තමයි ඉතින් දෙතර මේ දෙයක් නෙවෙයි. දෙතර පෑන් එක දාලා පොඩ්ඩක් දාලා ගන්නවා. මේක පෑන් එක අපි ඒ විදිහට ඔක්කොම සූදානම් වෙනවා. සියලු දේ සූදානම් වෙනවා. ඔයාලට යොමුසුලෝ වැඩ කරනවා. ඉතින් අපි ලස්සන අවදානයේ ලස්සන රයිස් එකක් අපි දායකත්වයේ දක්වන්නේ ජයන්ත අයියා අපිලු. යා. ඒක මල්ලි නම් මොකක්ද වගේ? සමීර මල්ලි තමයි. කොහෙද මල්ලිවා? සමීර මල්ලි සම්බන්ධ වෙන්නේ. ඔතන ලංකාවේ සමීර මල්ලි. හැමදාම අපි ලොකු සහයෝගයක් දෙනවා යා. ආයෙත් දක්වනවා නුවර රටේදී ඉඳලා සමීර මල්ලි. අත්‍තරම කියලා යා දක්ෂ රූපවේදී අසංකමල්ලි තමයි කොහොම කරන්නේ අපි බොරුවට විස්තරයක් කියනවා ගන්න. එයා කියනේව තමයි අපි ඇත්තටම කියන්නේ. ඉතින් කියනවා මේකේ විශේෂීකරණ ඩිපාර්ට්මන්ට් කොරියාවටම ආවෙන එක දෙයක්. මේක වෙනම ගෑස් ටැංකියක් ගියාම ගෙනල්ලා තියෙන ජයන්ත අයියා. ගෑස් ටැංකිය පොත්. ගෑස් ටැංකියක් ලැබෙනවා. ලංකාවේ වගේ ලිපවල නෑ. ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. මේ තියෙන ගෑස් ටැංකිය. ඉතින් මේ ටැංකියක් කොට මේ මොහාලක ගන්නවා 12 සිලින්ඩරයක් නෙවෙයි චූටි සිලින්ඩරයක් කියන්නේ පේනවනේ. ඉතින් මේ වගේ පොඩි සිලින්ඩරයක් දාගෙන අපිට බතක් මාරුවක් කියලා ගන්න පුළුවන්. ලංකාවේ රුපියල් 200ක් වගේ නේ. ඔව් ලංකාවේ සල්ලි වලින් රුපියල් 200ක් වගේ වුණා. ලංකාවේ කියනවාද කියන්න දන්නේ නෑ. 200 නම් මේ අපේ ගෙදර 50 විතර දානවා. ඒක තමයි. ඒක නිසා මේ වගේ දෙයක් යොදාගෙන දැන් කුස්සිය බිසි නිසා අපි ඒක යොදාගෙන මේ වැඩේ කරනවා දැන්. දාගෙන දැන් ලොකු පයින් දැන් අයියෝ මේක දාන්න. ඔන්න බලන්න ඕනේ. ලිපි අයිති කරු ජයන්ත මහතා විසින්
ගෑස් එක ඊළඟට දැන් ඉන්න. ගන්න තේරුම් ගන්න මේ කොහොමද කරන්නේ කියන්නෝ අන්න ඔය කට ගෙදරත් හරි පහසුයි ඔයාලා 12 පයි සිලින්ඩරයක් කරන් දෙයක් කරනවා වගේ නෙමෙයි ඊට වඩා පහසුයි ගන්න ගෑස් එක හරි ආන්න ලේව වත්තු ගන්න ඒක පහසුයි ඇත්තටම ඉතින් පුළුවන් මේකේ බතක් මාළුවක් ඕනම දෙයක් හොයාගන්න පුළුවන් කරන් පුළුවන් ඕකේ ඕනම දෙයක් ට්‍රිප් එකක් ඇදුනට ඔයාලා මේ ලිප මේ වෙනවනේ අපි අරගෙන යන්න පුළුවන් ඉතින් මේ ලිප ඕනම තැනක ගෙනියනවා ආනේ කරගෙන ගන්න පුළුවන් ගෙදර තියාගන්න පුළුවන් මේ කුස්සියක් කියලා අවශ්‍ය වෙන්නේ නැහැ ඕනම තැනකට ගෙනියන්න පුළුවන් ඒකත් ඔයගොල්ලන්ට විශේෂ අවස්ථාවක් මේ අවස්ථාවේදී මේ ලිප හඳුනාගෙන ඉන්න එතකොට රයිස් එක හදන්න කලින් අර තියෙන විදිහට බාහනේ ගන්න ඕන අනිවාර්යයෙන්. මෙතන තියෙන දැන් මේ වගේ දෙයක් ගන්න නැතුව ඒ කියන්නේ වගේ රයිස් එක කොහොමවත් රස එන්නේ නැහැ මොකද දැන් මේ වගේ පානයක් ගන්න ඕන මොකද එහෙම නැත්නම් ඔයාලා කෑවත් තමයි අපිට දැනෙන්නත් ඔයාලා දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මට අවරේ අයියා. ඒක මොකද අපේ රස වල රස වෙනස් වෙනවා මේක අපේ නැත්තම්. ඕකෙන් තමයි ගොඩක් දුරට රසය කියන එක එන්නේ. තමයි ඒක එක්ස්පෙක්ට් කරලා ගොඩක් දිගින් දින කච්චිය කෝල් කරලා තහනවා යාගේ මොනවාද හදලා කෑම බලන්න. දැන් අපි එවනේ හන්දා ගියා බිසි පොලා කොළ වෙලා. හෙඩ්සෙට් එක ගහගෙන ඉන්නේ අර කෝල් වෙනවා. කෝල් වෙනවා අහවලින් මයි කොහොමද මේක මාලා අයියා මේකට කොහොමද ගන්නේ මොනවද මේක. අයියා මේ ගොතන්නේ කොහමද? මේ ගොතන්නේ කොහොමද? නෝ වයිෆ්ගෙන් අහගෙන තමා මේ උයලා කෑම කියන්නේ ඇත්තම කියනවා. ඇත්තටම හෙඩ් චෙෆ් කියන්නේ උඩ බලන් කියනවා මෙයාගේ වයිෆ්. ඇත්තම කතාව. බලන්න මේ ඇත්තම නුවරේ ඉඳන් බැලිය යුතුම පුද්ගලයා තමයි. දැන් මේක නෑ දැන් මේ රයිස් එකට වග කියන්න ඕනම මේ පුද්ගලයා තමයි. ඉතින් බලන් ගියාම අපි අවසානයේ දන්නේ මේ පුද්ගලයාත් වයිෆ්ගෙන් අහන් තමයි රයිස් එක හදන්නේ. ඒක අපි දන්නේ පස්සේ. ඉතින් කොහොමුණත් කමන්නේ මෙයත් මොකද වයිෆ් මේ හැන්දගෙන පැහැදිලි කියන මේක රයිස් වලට රයිට් ඉතින් යාළුවනේ මේ ඉතින් අර වැදගත් මස් ටික අපි විනාඩි 10ක් විතර තෙලේ වැදගත් මස් ටික අපි වෙනවා දාගන්න මේක මොකද එක්ක බ්ලෙන්ඩ් කරන්න හරි අතින් කඩන්න හරි මොන හරි දෙයක් කරන්න ඕන වෙනවා රයිස් එකට දාගන්න මොකද මෙහෙම දාගෙන අපේ රයිස් එක කන්න බෑනේ ඉතින් අපි මේක අතින් කඩලා හෝ බ්ලෙන්ඩ් කරලා හෝ මොනම දෙයක් කරගන්න පුළුවන් බ්ලෙන්ඩ් එකට දාලා දෙපාරක් බ්ලෙන්ඩ් කරත් මේක සාමාන්‍ය විදියට කැඩිලා රයිට් සාමාන්‍යයෙන් ඔන්න අපි මේක බ්ලෙන්ඩ් කරගත්තාම පස්සේ බ්ලෙන්ඩ් කරගෙන නැත්නම් අපිට අතින් කඩා ගන්නත් පුළුවන් ග්ලව්ස් එකක් භාවිත කරලා අපි සාමාන්‍ය කඩාගත්තාම පස්සේ මෙන්න මේ වගේ තමයි චිකන් කෑලි ටික තියෙන්නේ මොකද හැමෝටම කන්නේ පොඩි එකට තියෙන්න ඕනේ ඒක නිසා අතින් කඩාගත්තෝ බ්ලෙන්ඩ් කරා හෝ ඔන්න අවසාන ප්‍රතිඵලයේ විදිහට මේ විදිහට තමයි අපේ චිකන් එක ඇවිල්ලා තියෙන්නේ දර්ශනීය විදිහට ඔක්කොම හදාගත්ත කෑලි බැලි කියන අමුද්‍රව්‍ය කැරට් ලීක් තියෙනවා මස් තියෙනවා හැමදේම දාලා අන්තිමට මික්ස් කරලා ඔන්න මේ හක්කියට අපි ලස්සන රයිස් එකක් හදාගන්න. එහෙනම් අපි දඩබල ගාලා පටන් ගන්නවා යාළුවනේ. තා විනාඩි 2ක් 3ක් යනකොට ඔයගොල්ලෝ බලන්න පුළුවන් ලස්සන රයිස් එකක් හැදෙන්නේ කොහොමද කියලා. ඇත්තටම ඔන්න බලාගෙන ඉන්න. රයිට් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. ඔන්න ඔතනින් පටන් ගන්නවා ලිපේ තියලා. ලස්සන නම් බලමු රයිස් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඇත්තට රසවත් රයිස් එකක්. ඔන්න බලන්න ඔයාලට බලා ගන්න පුළුවන් බලන්න ලස්සනට හදපු රයිස් එක දැන් අපි මේකට දාගත්තා අපි චිකන් තඹු වතුර දෙපත් පස්සේ බලා ගන්නකො ලස්සන ඉහිරෙන විදිය. ලස්සනට ඉහිරෙන විදිය බලන්න අපි මේකට අයියා මේක බිමී තියමු අයියා බලන්න මේ ලස්සන මේක රස්නේ සමා වෙන්න අයියේ මේක වටන්න ඉතින් බලන්න ඔයාලා බලන්න මේ බලන්නකො පුරිවක් මේ බලන්න. බලන්න ඔයාලා බත් දෙකේ වෙනස බලන්නකො. මේකයි මේක. මේක යටියන් තොට එකක් අම්බ එකයි. එතකොට
මේකට අපි දාලා තියෙනවා මස් තම්බපු වතුර. ඒකට රසය එන්නේ ඒකම තමයි. අපි මේකටත් ඒක දාන්න බැරි වුණා මොකද වතුර ගොඩක් තිබුණේ නැහැ. ඉතින් මේ දෙක එකම අපිට අවනාන්තර නිවින් රසය වෙනසක් වෙන්නේ නැහැ නේද ජයන්ත? ඔයා කියන්න. රසය වෙනසක් නැහැ මචං මේ. රසය වෙනසක් නැහැ මම මොකද ගම් දාන්නේ. බලන්න ඇටෙන් ඇටේ වෙන් වෙන්න තමයි අපි ඒක ලස්සනට ඇස්ට්‍රා මාගරින් දාලා අපි ඒක වෙන් කරගත්තා. බලන්න දැන් මේ එක ඇටයක් අනිත් අතින් ගන්න පුළුවන්. මේ පේනවනේ දෙක ඇටයක් ගන්න පුළුවන් අනිත් අතේ ඇලෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනට අපි මේ බක්කේ පිසගෙන තියෙනවා. ඇත්තම කියන්නේ බොරු කිව්වේ මේ ඇස්ට්‍රා මාර්කින් අපි දැන් මේ අපි බෝල් පිට පොත් කියලා දැන්. මේ බත් එක නිවෙන්න ඕනේ හොඳට. ඊට පස්සේ තමයි අපිට වැඩේ පාස් වෙන්නේ. සාමාන්‍ය රයිස් එකක් හදද්දී චිකන් හොද්දක් හදද්දී සාමාන්‍ය මේ අපි රයිස් එකක් හදන ගමන් ඉන්නේ. ඒ හින්දා මෙතන ගා ගන්න බඩේ පිට කට්ටිය ගොඩක් ඉන්නේ. මේක තමයි ගොඩක් වෙලා හිතන විදිහට මැජික් එක. ආ මේ අපි වෙහින් ගත්තා පොඩි පොඩි කට පොඩි කට ඒක බය කියලා කියන්නත් බෑ. ආදරේ වෙන්න ඇති. ආදරේ පුදුම ආදරේ ඉතින් බැන්නත් ඉතින් එහෙම ගන්න නැහැ. බිරිඳ නිමයි බිරිඳ වයින්නවා. ඉතින් බිරිඳ සමාරනේ වෙලාවට වැරද්දක් කරගෙන කොට කමල් නෑ කරා මම මේ කියන්නේ. බිරිඳ කියන්නේ බිරිඳට බය නෙවෙයි තියෙන්නේ බිරිඳ ගහන්නේ හදාගන්න. ඒක නේද? හරිද? මේ මම දන්නවා. බිරිඳ වල පොළු පාරවල් එල්ල කරනවා. ඒ කියන්නේ ඒක මේ ආදරේට ගහන්නේ. ඉතින් අපි ආදරෙන් මේ පොළු පාරවල් වැළඳ ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. අසාල ජීවිතේදී පොළු පාරවල් හට්ටි පොට්ටි එන්න පුළුවන්. ඒව වැඩක් නෑ කිව්ස කරන්න පුළුවන්. මෙච්චර අසර කරපු දේවල් අපිට ලස්සනට මේක දාගත්තම ඉතින් කොරියා YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. आइए आने वाले लोग ලුණු දාලා තියෙනවා. දැන් දාගෙන යනවා මොනවද? කුරුදු පොතු. අද ගන්නේ රන්වන් පහට දැන් ගන්නවා බදින්න වෙනවා. පික්සල් ටික මේ ආකාරයට වෙනවා කරලා දාලා අයියා මොකද කරන්නේ මේ ටික වලින් අර සුපුරුදු බද ගන්න ඕන බැද ගන්න නිකම් වදින ලුණු පොඩක් අපි එතන මේ බත් එක ලුණු දාන්න නිසා ලුණු අවශ්‍ය වෙන්නේ එළවලු බදිද්දි ලුණු දානවනේ ඒ නිසා ඔක්කොම එකට බෙදෙන්නේ
කේනේ මන්ද බා. ඒක ඕපන් කරලා අඩු කරලා මේ අම්මාට ලිප ඉල්ලාස්සලා ඉන්නේ බල්ලෝ. ආහා. සා! මම සරක් කරලා මුකද කියනවා. දැන් මොකක්ද නෑ මට වෙන්නේ බැලුමක් හදන්නේ. ආන්නේ බයි. රයිට් අපේ චිකන් කරි එක තියෙනවා හදාගත්තු. එතකොට තියෙනවා මෙතන බත් එක තියෙනවා. බාස්මති. එතකොට මේ තියෙනවා අපි කඩාගත්තු බ්ලෙන්ඩ් කරගෙන කරගෙන අතරම අතික් කරගෙන. එතකොට මෙතන ඉන්නවා මේ වැදගත් මික්සර් එක තියෙනවා. එතකොට ලුණු කපානවා ඉතින් මේ බලන්න අපේ හෙඩ් චෙෆ් ඉන්නවා මොනවද මම මාරු කරනවා. එතකොට හෙඩ් චෙෆ් ඉන්නවා ඒ ලස්සන හෙඩ් වැඩේ කරගෙන යනවා. ඉතින් මේක වාට අවසාන කතාව අහන්න හම්බෙන්නේ අවසාන තමයි. ඉතින් ඒක මේ ඉවරනකම් බලන්න කියලා කියනවා. මෙතන විශේෂ කතාවක් කියනවා. අපි හදාගන්න රයිස් එකක් ගැන නෙමෙයි. අපි රයිස් එක තුල ගැප් වෙච්ච ලොකු කතාවක් කියනවා. අපි ඒක බලමු අන්තිමට. දැන් අපි කැරට් මික්ස් කරලා කෙලුත් එක අපි මික්ස් කරගෙන ලස්සනට කැරට් සහ ලීක් විතර අපිට ගන්න තියෙන්නේ. ඒක දාගෙන අපි වැඩි කරනවා. අගේ කරනවා විශේෂ සුද්ධ පාර දෙනවා අපි. අපි කරගෙන යමු බලාගෙන ඉන්න අවසාන වෙනකම් ලස්සන රයිස් එකක් හැදෙනවා. චිලි පේස්ට් එකක් හදනවා අපේ කවුද? අසින්දු මල්ලි. ඔව් අපේ හන්දමල්ලි හදන්න මොනවද මල්ලි හදන්නේ? ඔය චිලි පේස්ට් එක. චිලි පේස්ට් එක හදලා මුලින්ම ලුණු ටික තෙලේ බැදගෙන ලස්සන කපලා දෙන ලුණු ටික පේනවා. ඒක කපාගත්ත හැටි වලට කියන්න අවශ්‍ය නැහැ. ඇත්තටම ලස්සන පොඩි කොටු ආකාරයක කපලා තියෙනවා. ඒක සාමාන්‍ය හැකියාවක් තියෙනවා ඒක අපත්. චිලි පේස්ට් එකට අවශ්‍ය කරන බඩු මොනවද? චිලි පේස්ට් එක අවශ්‍ය වෙන්නේ කෑලි විදි. එතකොට සෝස් තවන්ට තක්කාලි සෝස් තවන්ට යොදා ගන්න එක ප්‍රමාණය. ඒ ආකාරයෙන් හදා ගන්න. බොහොම අයියා. ආවි තියෙන සුදුසු කියලා බලන්න. ඒ කියන්නේ ජයන්තගේ තමයි ඉතින් මොන දේ කරත් ඉතින් අද අපේ වැඩි මහල් මිනිස්සු ඇහිගෙන ඒ කියන්නේ පරිණත පොඩ්ඩියෙක් විදිහට අපි දැනට හඳුනා ගන්න තියෙන්නේ අපේ ජයන්තය. බාහිර සුදුසු. එයා තමයි ඉතින් මොන වසවිතක් කාලා බලන්නේ අපි කාලා බලන්නේ. ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ එයා තමයි ඒකේ රටින් ප්‍රබලය. බත් එක දාන ආම් පල්ලු පල්ලු. රයිට් එහෙනම් මොන රයිස් එක හදාගෙන අපි ලෝල් ටික තමයි වෙනවා ගත්තා. දැන් බත් එක දාලා මික්ස් මස් ටිකක් දාලා තියෙන්නේ නේ. මස් ටිකක් දාලා කැරට් මික්ස් කරලා ටිකනුත් මික්ස් කරලා මොන ඉතින් දැන් අපි පටන් ගන්නවා වැඩි ඉතින් ලස්සන රයිස් එකක් වුණ බලන්න ඔයාලා හැදෙන මොන ආකාරයකටද කියලා. අත්‍තරම මේක ලස්සනව වන්න පුළුවන් පොඩි බබාලට ගෙදර ඉන්න මහත්තයා සර්ප්‍රයිස් කරන්න හරි ඒවා කරන්න පුළුවන් මේ රයිස් එක කියන්නේ. ඕනම දෙයකට යොදා ගන්න පුළුවන් බලන්න ලස්සන. අපිට අපි මේවා මාසපුරක් තම්බා ගන්න. අවසානයේ බලන්න කොරියාවේ ලස්සන කොළටයක් අටින් හැදෙන ලස්සන රයිස් එකක්. බලන්න අවසානයේ නම් බලන්න විශේෂ පණිවිඩයකුත් තියෙනවා. ඒකට අපි පස්සේ කියන්න අවසානයේ නම් බලාගෙන ඉන්න වැඩි ඉතින් අයියා මේ විතරම කියන්නේ ඔන්ලයින් රයිස් එකක් නියන්නේ. ඔන්ලයින් රයිස් එකක් ඔයාලා කෙප්පිවට යක් දිනකින් ආවම තමයි වැඩේ කරන්නේ. ඉතින් කියනවා වීඩියෝ එකක් බින්දලා කියන තරහ වෙනවා අපි. ඔයාලට බලා ගන්න පුළුවන් ක්ලිප් එකක් හදනවා පුරංග මහතා ගන්න ක්ලිප් එක.
ලස්සන චිලි බේස් එකක් අස්තර හැදෙනවා. ජීවිතයක් හැදෙනවා මේ පැත්තේ බලන්නකෝ. සීනි ස්වල්පයක් මට නම් දැක්කත් ඕගලන්ට කෙලුණා තත්ත්වෙටම අපේ අසිදු සහෝදරයා අතර මේ වැඩේ කරගෙන යනවා ලස්සන. සෑහෙන බිසි කොල්ලටි ඔක්කොම බිසි. පොත මිනිස් අයියා මම ජයන්ත එතනින් හොද්දා, හොද්දා. සාම්බර් ගන්න ගමන් ඉන්නේ. රයිට් සාම්බර් එච්චරයි දෙන්නේ. සාම්බර් එච්චරයි. ජයන්ත මහත්මයා තමයි ඉතින් මොකද වසක්යක් ආවොත් ඒ මනුස්සයගෙන් තමයි බලාගන්නේ. ඔව් මම තමයි ඉස්සෙල්ලා මරන්න දෙදුරු පියෙක් එකක් කියනවා ළඟදී බුදු පැටියෙක් ළඟදී මේ වෙනදා සති දෙකක් වගේ කාලයක් මන්දි මේ මහතා ගේ මුහුණ බැලුවා. ඉතින් මහතා තමයි අපි ඉතින් ඉන්නේ. ඉතින් අනුදැනම දෙන තාත්තා ගියා ඉන්නේ. ජයන්ත මහත්මයා කියන මාර බල කොහොමද නේද මම අවදානය යොමු කරන ජයන්ත මහත්මයා වෙත. हाल किलो है कि अभी कर पुती ලංකාවේ මුදලින් අතන රුපියල් 3000ක් අතන මාස්මති කියන්නේ ලොකු අම්මඩේ කියනවානේ. මෙහි දැන් කොරියාවෙන් බිල දී ගත්තාම පස්සේ මාන්නේකමාරයි ලංකාවේ තල්ලෙන් අතන රුපියල් 3000ක්. ඉතින් බාස්මති කොහොමද ඔයගොල්ලෝ දන්නවා ඉතින් බාස්මති කොහොමද. ඉතින් අපි යාළුවොත් එක්ක අපි මේක හැදුවා බලන්න 6 දිනක් විතර කන්න ප්‍රමාණවත් ඊටත් වඩා තියෙනවා. ඉතින් මේ රයිස් එක වල බැලුවම පේනවානේ. ඉතින් රසට කන්න පුළුවන්. ඇත්තටම බොහොම රසවත් කෑමක්. රස බලන්න බලාගෙන හැමෝම රස බලන්න. ඉතින් ඔයාලට තාසීට මේ වගේ දෙයක් හදලා බලන්න. මේ බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් ආහාර වේලා. මේ සුරංගය බලන්න මේක තමයි කියන්නේ ඩෙකරේෂන් එක. ඒ ඕනම කෑමක් හදද්දී ලස්සන ඩෙකරේෂන් එකක් තියෙනවා. රයිට් යාළුවනේ ඔන්න ඉතින් ලස්සන රයිස් එකක් හදලා තියෙනවා. ඔයාලට වෙන රයිස් එකක් වගේම චිකන් කරි එකක්. එතකොට ඒ වගේම චිලි පේස්ට් එකක් ලස්සන තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න ඕනේ. ඒ වගේම දැන් වීඩියෝ එකේ රයිස් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අම්මලා දරුවන්ට හදලා දෙනවා. සාමාන්‍යයෙන් එක පොඩි දෙයක්. නමුත් මේ රයිස් එක ඇතුලේ ගැබ් වෙලා තියෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. ඉතින් මෙතන කොරියාවේ ඉන්න කොල්ලෝ ටිකක් ඉන්නවා. එක එක જાති එකක් තියෙනවා. ඒ වගේම අපි මේ කැටි කරලා හදලා තියෙන්නේ ඇත්තරම මිනිසුන්ගේ තියෙන මානසිකත්වයේ ස්ට්‍රෙස් එක ගොඩක් ලොකු දෙයක් නෙමෙයි. ඇස්සේ ගැප් වෙලා තියෙනවා. රයිස් එකක් හදනකොට වඩා ඔයගොල්ලෝ කල්පනා කරන අපි හැමදේම කරන්නේ මොකද අපේ තියෙන මානසික තියෙන යම් කිසි ව්‍යාකූලතාවයක් කරගන්න රයිස් එකක් හදනවා කියන සාමාන්‍යයෙන් අම්මලාට දරුවන්ට සාමාන්‍ය දෙයක්. එතකොට මේක අපි කරන්නේ ඉතින් අපිට ඇත්තරම තියෙන මේ මානසිකවම හදාගන්නත් එක්කම ඉතින් පොඩි විනෝද කරත් එක්ක ඇත්තරම අපි විනෝදෙන් කියලා පෙන්නන්න. ඉතින් ඔයගොල්ලෝ බලන්න රයිස් එක බලන්න රයිස් එකක් හදන්න පුළුවන් හැමෝටම. නමුත් ඔයාලා හිතලා බලන්න රටක තනි වුණාම තියෙන පීඩනය තියෙන හැම දෙයක්ම මේක ගැප් වෙලා තියෙනවා. ඉතින් මේ පීඩනයත් එක්ක ඔයගොල්ලෝ මේ රයිස් එක කාලා බලන්න ආසයිතේ රසයිතේ හැමදේම හොඳයි. ඉතින් ඔයාලට අපි කියනවා මේක බලන්න අවසන් දැක්කව බලන්න. අපි විනෝදයත් එක්ක හැම දෙයක්ම ඉතින් ලස්සනට එහෙනම් රයිට් ඕකේ ස්තුතියි මේක බලන ඔයගොල්ලෝ හැමෝටම සබ්ස්ක්‍රයිබ් කරලා දාලා ලයික් එකක් දාලා ෂෙයා කරලා ඉතින් බලන්න අපි මේ හැමදේම කරන්නේ ඇත්තටම අපිට තියෙන තනියම පාඩම කාලෙම තමයි ඉතින් ඇත්තටම වෙන ලොකු දෙයක් ඇත්තටම නැහැ. ඒක නිසා බලලා සමානට ඔයගොල්ලෝ හරියන්නත් පුළුවන් නැති වෙනත් පුළුවන්. ඉදිරියේදී තවත් මොනවා හරි දෙයක් කියන රයිස් එකක් කියන එක ලොකු දෙයක් නෙමෙයි. අපි හැලපයක් හරි ඕගොල්ලන් වෙත හදන්නේ අපේ තියෙන පීඩනේ පිට කරගන්න තමයි. එහෙම නැතුව ලොකු දෙයක් නෑ. බලලා ඕගොල්ලෝ කැමති දෙයක් බලලා ඉතින් අපිට කරන්නේ කියලා හැමෝටම කියනවා. ඉතින් කොහොමද? Right, thank you.